අපි හැමෝම කරන ලොකු වැරද්දක් තමයි ඔයා මම හැමෝම තව කෙනෙක්ට දෙයක් හම්බුනාම ඒකයි මට නැත්තේ කියලා මං හිතන එක. උදාහරණයක් විදිහට කෙනෙක්ට ජොබ් එකක් හම්බුනාම කෙනෙක් කාර් එකක් ගත්තාම ගෙයක් ගත්තාම මටත් ඒ දේ තිබ්බනම් මටත් ඒ වගේ දෙයක් තිබ්බනම් කියලා මං හිතනවා. ඒක මනුස්ස ස්වභාවය. හැබැයි එතන පොඩි අවුලක් තියෙනවා. මොකද වෙන කෙනෙක්ට ලැබිච්ච දෙයක් ගැන අපි ફોකස් කර කර ඉද්දී අපිට ඕනේ මොනවද කියන එක අපිට අමතක වෙනවා. අපිට ඕනේ දෙයට ફોකස් කරන්න බැරි වෙනවා. පොඩි එක්සැම්පල් එකක් කිව්වොත් ඔයාට කොළඹට යන්න ඕනේ. අපි ගෙවල් ළඟ තියෙන බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා හිටගෙන ඉන්නවා. ඈතින් කාර් එකක් එනවා. කාර් එක ස්ලෝ කරලා නවත්තලා ඔයාට එහා පැත්තේ ඉන්න කෙනාට කියනවා මමත් කොළඹට යන්නේ එන්න යන් කියලා. ඒ කෙනා කාර් එකට ගිහිල්ලා නැගලා කාර් එක යනවා. ඔයා කාර් එක දිහා බලාගෙන ඉන්නවා. හිතනවා මටත් කාර් එකක් ඇවිල්ලා කතා කරන්න යන්න. AC එකේ කූල් එකේ ෂේප් එකේ යන්න පුළුවන් කියලා. ඒ බලාගෙන ඒ දිහා ફોකස් කරගෙන ඒක හිත ඉද්දී මේ පැත්තෙන් කොළඹ බස් එකක් ඔයාව පහු කරගෙන යනවා. හැරිලා බලද්දි බස් එක ගිහිල්ලා. ඒක තේරුම තව කෙනෙක්ට ලැබිච්ච දෙයක් ගැන ફોකස් කර කර ඉද්දී ඔයාට ඕනේ දේ ඔයාව පහු කරගෙන යනවා. ඒ කියන්නේ ඔයාට ඕනේ දේ ඔයා ළඟට ආවත් ඔයාට බාර ගන්න සූදානම් නැහැ. So don't focus on others. ඔයාලක් විශ්වාස කරනවා මට ලැබෙයි කියලා. ඔයා pray කරනවා නම් මේක nature එකකින් මේක දෙවියෝ ඔයා විශ්වාස කරන මොකක්ද දෙයක් තියෙනවා. ඒ අනිවාර්යයෙන්ම වටේනවා. ඒක බාර ගන්නවා ලෑස්ති වෙලා ඉන්න ඕනේ. වෙන කෙනෙක්ගේ දෙයක් දිහා බලාගෙන හිටියොත් ඔයාලට ඒක ලැබෙන්නේ නැහැ.